අද අඟහරුවාදා දවසක් UK ඉඳලා ආපු කාට්‍ය අද මාත් එක්කම සෙන්ටර් එකට යනවා. එයා අපේ විශේෂ වොලන්ටියර් කෙනෙක්. එයා අපේ ආයතනයට 2019 අවුරුද්දෙත් ආවා. එයාගේ පවුලේ අයත් එක්ක. එයාගේ හෝම් ස්ටේ එක අපේ ගෙදර නිසා අද මාත් එක්කම සෙන්ටර් එකට යනවා. අද මම යන්නේ පාසල් හැරගිය සිසුන් වෙනුවෙන් සතියේ දවස්වල ක්‍රියාත්මක කරන දින 15ක විශේෂ ඉංග්‍රීසි පාඨමාලාවේ 15 වෙනි දවස කරන්න. ඒ වගේම මේ පන්තියට කලින් පන්තියේ හිටපු උද්‍යෝග අද සෙන්ටර් එකට එනවා කට්‍යා එක්ක පැයක ලයිව් ඩිස්කෂන් එක කරන්න. අවිෂ්කත් වෙනවා යාගේ ටෝස් මාස්ටර්ස් ස්පීච් එක අද පන්තියේ ළමයි ඉදිරිපිටදී කරන්න. ඒ දෙන්නගේ වැඩෙත් පන්තිය යන අතරතුර කෙරෙන්නට උන. මෙම පාඨමාලාව මම දින 15කට සැලසුම් කළත් දවස් 20ක් පමණ ගියා සම්පූර්ණ කරන්න. කොහොම නමුත් ප්‍රායෝගික වැඩසටහන ක්‍රියාත්මක කරන්න තව දින කීපයක් අවශ්‍ය වෙනවා. එය එකළඟ දින 30ක් නොවේ. ඔවුන්ගේ කතන සහ ලිවීමේ හැකියාව හොඳ මට්ටමකට අරන් එන්නට අවුන් වශයෙන් මාස 2ක් හෝ 2කමාරක් ගත වෙනවා. ආසන්න වශයෙන් දින 30කින් පස්සේ අපි බලමු මේ කණ්ඩායමේ සාර්ථකත්වය කොහොමද කියලා. හිඟුරුකඩුව පස්සර පාරේ බස් රථවල කාලසටහන අනුව 9ට පන්තිය පටන් ගත්තත් ළමුන් කීප දෙනෙක් පැයකට විතර කලින් පන්තියට එනවා. මේ පන්තියේ ඉන්නේ ළමයි 22ක් විතර. එක්කෙනෙක් එන්නේ බදුල්ල නගරයේ ආසන්නයේ ඉඳලා. ඒ වගේම බඩල් කුඹර ටවුන් එකේ ඉඳලා බිබිලියගම බුත්තල වැල්ලවාය වේරයායටත් එහා ඉඳලත් ළමෙක් එනවා. පාඨමාලාවේ 15 වෙනි දවස අවසානයේදී ඔවුන්ට දැනෙන අවංක හැඟීම කොලයක ලියලා දෙන්න කීවා. මාව දිරිමත් කළ ඒ අදහස් මට අතිශයින්ම වැදගත් වුණා. මෙම සිසුන් සියලු දෙනාම සාර්ථක කිරීමට මා මේ දිනවල කැප වී සිටිනවා. පාසල් හැරගිය දුර බැහැර සිසුන් වෙනුවෙන් ලක්කරුණ 3 වන මධ්‍යස්ථානයේ ලෙස බුත්තල නගරයේදී සහ බදුල්ල පස්සර ප්‍රදේශවලින් එන ළමුන්ට හිඟුරුකඩුව සෙන්ටර් එකේදීත් තව සති 2කින් අලුත් පාඨමාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටිනවා.